හරිද? මේ බලන්න මේ හරිය ලේසි ලොකුට තිබ්බට හරිද? 4 3 12යි 12 5 60යි. මම මේ කරන්නේ කොහොමද? ඒ විදිහම මතක තියාගන්න කරන්නේ. 4 3 12යි 12 5 60යි. මම කරන විදිහ තමයි මේ කරන්නේ. දැන් මං කිව්වනේ වැඩි වෙන ඍණ ලකුණු ගන්න ඔත්තේ නම් උත්තරේ ධන කියලා එහෙමත් ගන්න පුළුවන්. නැත්තම් මේ දෙක වැඩි කරාම ඍණයි ධනයි ඍණ ආයි මේ දෙක වැඩි කරාම ඍණයි ධන. එහෙනම් උත්තරේ ධන 60යි. එහෙනම් x වල මේ දෙක එකතු වෙනවානේ. ඍණ 6යි ධන 7යි ධන 1යි ධන 1යි ඍණ 10යි ඍණ 9යි. y වල පහ ධන ඍණ 8නේ. පහ ධන ඍණ 8 කියන්නේ ඍණ 3යි. ඍණ 3යි ධන 30යි කියන්නේ ධන 27යි. ඒ විදිහට උත්තරේ කරගන්න පුළුවන්ද?